right දෙවෙනි පේපරේ සාකච්ඡාව එකට හිතු පටන් ගමු ළමයි. ඊයේ පළවෙනි පේපරෙත් සාකච්ඡා කරා දෙවෙනි පේපරෙත් ඉවරයක් කරලා දාමු ළමයි. පාත භාග සංඛ්‍යා සමාවර්ත දශම ලෙස ඉදිරිපත් කරන්න 1.345 සමාවර්ත y සමානයි 1.345 සමාවර්ත. ඔය විදිහට අපි ගත්තොත් මෙයාව පැහැදිලිව ලිව්වොත් 3.45 3.45 3.45 ඕක 10න් වැඩි කරොත් අපිට එනවා 1345 3.45 3.45 අඩු කරොත් 999යි y. එයාගෙන් මෙයා අඩු කරා මේ දශම කොටස නැති වෙනවා 4යි y කියන්නේ ළමයි 1344 බෙදීම 999 වෙනවා. සටහන් කරගන්න. හරි. right. ඊට පස්සේ ඊළඟට තියෙන ළමයි රෝම ඉලක්කම් දෙක ගණන් තුනක් එතන අන්තර්ගත වෙලා තියෙනවා. මම ගැටලුව දාන්නම් බෝඩ් එකට. ඔය තියෙන්නේ. හරි. 1.344 වැඩි කිරීම 0.065 බෙදීම 1.4යි 15 4යි 14යි 14.5 සම. right නේ. හොඳයි. හදමුද? කොටස් තුනක් විදිහට මේක කරන්න වෙන්නේ. මෙයාව ගත්තොත් x1 කියලා 1.344 3.44 3.44 ඒක 10න් වැඩි කරොත් 1344 3.44 3.44 අඩු කරොත් ළමයි x1 එනවා. මෙයාගේ මෙයා අඩු කරාම 13යි 40 1343 බෙදීම 999 මෙයා හරි. 1343 බෙදීම 999 වැඩි කිරීම. මෙයා x2 කියලා ගන්න. 0.065 5 සමාවර්ත. මම මේක 100න් වැඩි ගන්නවා. 100ක් x2 සමානයි 6.5 සමාන. ආයි 10න් වැඩි ගන්න. 1000ක් x2 සමානයි 65.5 5 නෙමෙයි. අඩු කරොත් 900යි x2 සමානයි 50. x2 සමානයි 65 බෙදීම 900. 65 නෙමෙයි 59 නෙමෙයි. එතන මෙතන එනවා 59 බෙදීම 900. මේකට එන උත්තරේ පරස්පර කරලා ගන්න. x3 සමානයි ළමයි 14.5 ඔය ආකාර ගන්න. නේ? 10න් වැඩි කරොත් 10ක් x3 සමානයි 145.5 බෙදුවොත් ළමයි 9ක් x3 සමානයි. මේකෙන් මේක අඩු කරොත් 1යි 3යි 131කට 14ක් ගන්න. එතකොට මෙතන එනවා ළමයි ඕක පරස්පර වෙලායි. x3 යටනේ තියෙන්නේ. එතකොට යා පරස්පර වෙලා උඩට යනවා. 9 බෙදීම 131ක්. සුළු කරන්නලා උත්තරේ ගන්න ගියොත් ලොකු වෙලාවක් යනවා. අවශ්‍ය නැහැ නේ. සටහන් කරගන්න. ඊළඟ ගැටලුව පාත ක්ෂේත්‍රවල වසම සොයන්න ළමයි. right. දෙවෙනි අභ්‍යාසයේ වසම පළවෙනි එකේ ළමයි x ධන 2 බෙදීම x ඍණ 1 විශාලයි හෝ සමානයි.
ඍණ 2 එනවා මෙතන 1 එනවා මෙතන ඍණ 2 එනවා. මෙයාට වඩා වැඩි එකක් දැම්මොත් ධනයි ඍණයි. අපිට ඕන ධන ටික එකට වඩා විශාල x හෝ ඍණ 2කට වඩා කුඩා x හෝ සමාන. රෝම ඉලක්කම් 2 ඇතුලේ තියෙන ශ්‍රිතයේ ළමයි විශාලයි හෝ සමාන බිඳුව වෙනවා. මෙතන එනවා ළමයි x ඍණ 4 x ධන 4 බෙදීම x ඍණ 1 x ධන 1 විශාලයි හෝ සමාන. මෙතන එතකොට 4 පාට වෙනවා. 1 පාට වෙන්නේ ඍණ 1 පාට වෙන්නේ 4 ඍණ 4 පාට. ධන ඍණ ධන ඍණ ධන. ඍණ ධන ටික ඔය ආකාරයට. හරි ඒකෙත් වසම හරි. තුන්වෙනි ගැටලුව ළමයි. කරගන්න. තුනේ මොකක්ද තියෙන්නේ? තුනේ තියෙන්නේ ළමයි gx සමානයි මූල x ඍණ 1 ධන 2 ඍණ x. ඒතර මෙයත් විශාලයි හෝ සමාන බිඳුව වෙනවනේ මෙයත් විශාලයි හෝ සමාන. يعني x ඍණ 1 විශාලයි හෝ සමාන බිඳුව හා 2 ඍණ x විශාලයි හෝ සමාන බිඳුව. මෙයා මෙහෙට දැම්මොත් 2ට වඩා කුඩා වෙන්න ඕනේ. 1ට වඩා වැඩි වෙන්න. 2ට වඩා පොඩි වෙන්නත් ඕන. 1ට වඩා වැඩි. හානේ ළමයි. වසම කියන්නේ 1ක් 2ක් අතර. වසම කියන්නේ 1 2 3 ගැටලුවක් තුන අවසන්. 4 fx කියන්නේ ඔන්න ඕක. x ඍණ 5 බෙදීම x ඍණ 2 x ඍණ 1 වසම ලේසි නේ ළමයි. වසම කියන්නේ කවුද? 2 අයින් වෙන්න ඕනේ 1ක් අයින්. 5 ඒකෙත් වසම ලේසි ළමයි. ලේසිම ගණන් දෙක. 2 අයින් වෙන්න ඕනේ බිඳුව අයින් වෙන්න. ඉවරයි. පහත ශ්‍රිතවල පරාසය නිර්ණය කරන්න ළමයි. පහත ශ්‍රිතවල පරාසය නිර්ණය කරන්න. තුන්වෙනි අභ්‍යාසය. එනේ මේ අද කරපු එකක් නිසා try එකක් දෙන්න ළමයි. කම්ප්ලීට් කරලා දාන්න බලන්න උත්සාහය. ඊට පස්සේ අසමානතා ගොන්නක් විසඳන්න තියෙන්නේ. කරන්න බලන්න. විනාඩියක් දෙකක් දෙන්න. හරිද? මොකද නැත්තේ? තුන පහත ශ්‍රිතවල පරාසය නිර්ණය කරන්න. පළවෙනි එක ළමයි x වර්ගයේ ධන 4x ඍණ 2 කියලා දුන්නානේ අදනේ. වර්ග පූර්ණීකරණ x ධන 2 වර්ගයේ ඍණ 2 වර්ගයේ ඍණ 2 y සමානයි x ධන 2 වර්ගයේ ඍණ 6. ඒතර අපි දන්නවා තර්කයේ දාන්න. මොකද්ද? x ධන 2 වර්ගයේ විශාලයි හෝ සමානයි බිඳුවයි
දෙපැත්තෙන් 6ක් අඩු කරොත් ඔහොම. ඒ කියන්නේ y කියන එක න හැමතිස්සෙම ඍණ 6ට වඩා වැඩි. එහෙනම් පරාසය එන්නේ ළමයි ඍණ 6 හෝ ඊට වඩා වැඩි අංග. දෙක ළමයි. හරි. ඒකත් වර්ගපූර්ණය කරලා ගන්න තියෙනවා. මං කෙලින්ම වර්ගපූර්ණයට යනවා 5 බෙදීම 2 වර්ගය ඍණ 25 බෙදීම 4 ඍණ 4. හරිනේ. එතකොට මෙතන ඉන්නේ x ධන 5 බෙදීම 2 වර්ගය ඍණ 41 බෙදීම 4. එහෙනම් පරාසය ඉන්නේ ළමයි මේ අගයට වඩා වැඩි වෙන්න ඉපෑනේ. ඍණ 41 බෙදීම 4 අනන්තය. ඉවරයි. තුන gx කියන එක නා gx කියන එක නා මොකද වෙන්නේ ළමයි? ඒක නම් ලේසි නෙමෙයි. ඇයි? x ඍණ 1 බෙදීම 2යි x ඍණ 3. ඒකට මං කියලා දුන්නා ළමයි මේ වගේ එකන ටක් ගාලා පරාසය ලියන්න ඕන. කවුද? උඩ ලොක්ක බෙදන්න ඕනේ යට ලොක්කගේ සම්මුතිය. ඔය තියෙන පරාසය 4. ඒකත් එහෙමම තමයි hx ගේ පරාසය ඉන්නේ ළමයි. x බෙදීම 4ක් x ධන 3නේ. මෙයා 1යි මෙයා 4නේ. ඒක එන්න බෑ ළමයි. එකයට 4. ඉවරයි. අසමානතා කොටස් ටිකක් තියෙනවා ළමයි. x වර්ගයේ ඍණ 2 බෙදීම x වර්ගයේ ඍණ 4. පස්වෙනි ගාන කරන්න බලන්න. x වර්ගයේ ඍණ 2 බෙදීම x වර්ගයේ ඍණ 4 විශාලයි හෝ සමානයි බිඳුවයි. සාධක වෙන් කරොත් x ඍණ මූල 2 x ධන මූල 2 x ඍණ 2 x ධන 2 විශාලයි හෝ සමානයි. වැඩිතමගේ 2 අඩුතමගේ ඍණ 2. අනිත් දෙන්න වෙන්න පුළුවන් ඍණ 2 ඊට පස්සේ ධන මූල 2. මේකට ධනයි ඍණයි ධනයි ඍණයි ධන වෙනවා. අපිට ඕන ධනට දෙකට වඩා වැඩි ඔය අතර සමානතාවය. කරන්න බලන්න ඉතුරු ඒවා ටක් ගාලා. ඉවරයක් කළා දාන්න. right. ඊළඟට ටිකක් හදලා දාමු ලේසි අර මම ඔයාලට වෙලාව දෙන්නේ. නැත්තම් මේක ටක් ගාලා ඉවර වෙනවා විනාඩි 10න් 12න් ක්ෂණික අවසානය.
right. දෙවෙනි එක x වර්ගයේ ධන එක අන්න එක වර්ග දෙක එකතු මේක ධනයි ළමයා. යට x වර්ගයේ ඍණ 16 x ඍණ 4 වතා x ධන 4 විශාලයි උඩයි හෝ සමානයි. ඉතින් මෙතන ඉන්නේ ළමයි 4යි ඍණ 4යි විතරයි. මෙයාට වඩා වැඩි යගයක් දැම්මොත් ධනයි ඍණයි ධන අපිට ඕන ඍණ ටික ගන්න. x කුඩයි 4 විශාලයි 3 ළමයි. තුන්වෙනි එක එකයට x ඍණ එකයට x ඍණ 1 උඩයි වෙන්නේ. පොදු හරයක් ගත්තොත් ළමයි අපිට එනවා ඕක. මෙයා මෙතනට එනවා. මෙයා මෙතනට එනවා. කැපිලා යනවා ඍණ 1 බෙදීම x වතාව x ඍණ 1 එනවා. ඍණින් වැඩි කරොත් අසමානතාවයේ දිශාව මාරු වෙනවා. වැඩි ඉවරයි නේද? 1යි බින්දුව. එකට වඩා වැඩි නම් ධනයි ඍණයි. අපිට ඕන ධන ටික මේ ටික. එකට වඩා වැඩි x බින්දුවට වඩා උඩ. 4 දෙක බෙදීම x විශාලයි හෝ සමානයි. එකයට x ඍණ. මෙයා මෙහෙට දැම්මොත් දෙකයට x ඍණ එකයට x ඍණ 1 විශාලයි හෝ සමානයි. x වතාවක් x ඍණ 1 දෙගුණයක් x ඍණ 1 ඍණ x විශාලයි හෝ සමානයි. x ඍණ 2 උඩ ඉතුරු වෙනවා. 2යි x ඍණ 2 x අඩු වුණා. x වතාවක් x ඍණ 1 ඉතුරු. මෙතන 1යි 2යි දෙක පාට කරන්න පුළුවන්. මෙතන 1යි මෙතන බින්දුව. එකට වඩා වැඩි එකකින්ම ධනයි ඍණයි ධන ඍණ වෙනවා. අපිට ඕන ධන ටික ළම. ඉතින් අපිට ලැබෙනවා බින්දුවත් එකත් අතර x හෝ දෙකට වඩා විශාලයි හෝ සමානයි x. 5 පස්සේ ලොකු ගාණක් නේද? x ගණයේ ඍණ 8 එච්චරම ලොකුනේ. x ධන 1 වතාවක් x ඍණ 3 විශාලයි හෝ සමානයි. මෙයා සාධක කඩන්න පුළුවන් x ඍණ 2 වතාවක් x වර්ගය ධන 2ක් x ධන 2 වර්ගය විශාලයි හෝ සමානයි. එතන x ධන 1 x ඍණ 3 ලකුණු කරොත් 3 පාට වෙන්නේ නැහැ. 2 පාට වෙනවා. ඍණ 1 පාට. 3ට වඩා වැඩි වුණොත් ධනයි. මේක කොහොමද දන්නවද? සාධකයක් නැහැ මෙයාගේ. එයා වැඩන්නේ. 3යි ඍණ 1යි 2යි. 3ට වඩා වැඩි එකක් ගමන් ධනයි. එහෙනම් මේක ඍණයි. මේක ධනයි. මේක ඍණ. අපිට ඕන මොන ටිකද? ධන ටික. ඍණ 1ක් 2ක් අතර සහ 3ට වඩා වැඩි. එවන වෙනවා ඔයාලට දුන්නු දෙවෙනි පේපරේ සම්පූර්ණව අවසන් වෙනවා. තුන්වෙනි පේපරෙත් ලියම ලියලා ලබන සතිය අපි සාකච්ඡා කරමු. සම්පූර්ණ වෙනවා. එහෙනම් අඩුපාඩු වැරදි හදලා ගන්න. නෑ ගෙදර වැඩක් ඉදින් නැවත පේපර් එක කරන්න. වීක්ලි මේ පේපරේ යන්නේ ඔයාලට වැඩි ට්‍රැක් එකේ හරියට යන්න අවශ්‍ය නිසා. එහෙනම් ජය වේවා.